හායි යාළුවනේ මං අද හිතුවා ඔයාලට වෙනස්ම විදිහේ පුංචි වීඩියෝ එකක් ගේන්න කියලා. මහා ලොකු දෙයක් නෙවෙයි යාළුවනේ. මගේ පුංචි වත්ත ලස්සන කරගෙන තියෙන විදිහ තමයි ඔයාලට වීඩියෝ එකකින් මම ගේන්නේ අද. අපි හැමෝම ආසයිනේ වත්ත ලස්සනට තියාගන්න යාළුවනේ. ඉතින් මට පුළුවන් විදිහට පුංචි පැල ටිකකින් මගේ වත්ත හැඩ කරගෙන තියෙනවා. ඔයාලගේ වත්තත් ඉතින් ගොඩාක් ලස්සන ප්ලාන්ට් හිටවල ලස්සන කරගෙන ඇති යාළුවනේ. මටත් හිතුණා ඉතින් මගේ වත්ත ගැන පුංචියට අදහසක් දෙන්න ඔයාලට. මේ බලන්න යාළුවනේ. බිත්තිය අයින දිගට මම මෙන්න මේ වගේ පොඩි ප්ලාන්ට් ටිකක් හිටවගෙන තියෙනවා. මේ බලන්න මේ පච්ච හරිම ලස්සනයි නේද? ඉතින් යාළුවනේ මේ දවස්වල වැස්ස නිසා එළියට බහින්නත් අමාරුයි. ඒත් ඉතින් මට හිතුණා මේ වැස්සත් එක්ක ලස්සනට පුංචි වීඩියෝ එකක් කරන්න කියලා. ගේ ඇතුළට වෙලා ඉන්නවට වැඩිය යාළුවනේ. ඒකත් පොඩි ඉතින් ආශ්චර්යයක්නේ. මේ බලන්න යාළුවනේ මගේ පිච්ච ගහ. මල් පිපිලා සුවඳයි. මේ පිච්ච මල් පිපිලා හරිම සුවඳයි යාළුවනේ. ඉතින් මම යනකොට මෙන්න මේ වගේ මේ බලන්න මේ පට්ටවල ලස්සන මේ පට්ට හරිම ලස්සනයි යාළුවනේ මේ. ඒ වාගේ පාට පත්‍ර තියෙන පොඩි පැල මම ඉතින් මොකක් හරි පුංචි පැලයක් අහුනොත් වත්තේ ලස්සනට හිටව ගන්න එක තමයි කරන්නේ. මේ බලන්න යාළුවනේ. ඒ වගේ තව වර්ග ගොඩක් තියෙනවා මේ. ඔන්න ඔය විදිහට තමයි ඉතින් මහා පරිමාණයෙන් නෙමෙයි පුංචි විදිහට පුළුවන් විදිහට වත්ත ඉතින් ලස්සන කරගන්න. ඇත්තටම ගෑන් ළමෙක් වුණාම වත්ත පොඩ්ඩක් හරි ලස්සනට තියාගන්න ආසයිනේ. ඔයාලත් එහෙම ඇති යාළුවනේ. මේ බලන්න කරන්නේ නුග පැලය. මේකේ තව වර්ග තියෙනවා. මේ බලන්න මේ කහපාට නුග පත්‍රය. මේක හරි වාසනාවන්තයි කියලා කියනව නේද? කහ නුග එක ගෙවල් වලට වාසනාවන්තයිලු මේ නුග එක. එතකොට මේ උණ එක ඒකත් ඒ වගේ හරි වාසනාවන්ත ප්ලාන්ට් එකක්. ඔන්න ඔහොම තමයි ඉතින් මගේ පුංචි ගෙවත්ත පුළුවන් විදිහට ඉතින් මම ලස්සන කරගන්නේ. මේ තියෙන්නේ මගේ මිදුල ඉස්සරහා මම හදාගෙන තියෙන විදිහ. දැන් යාළුවනේ මිදුල අතු ගහලත් නෑ. වැස්ස නිසා බෑනේ යාළුවනේ. මේක මම අලුතෙන් හිටවපු ප්ලාන්ට් එකක්. තාම ඒක ලොකු නෑ. ඒත් ඒක දැන් වැස්ස නිසා වැඩිගෙන එනවා තාම. යාළුවනේ මෙන්න මේ ප්ලාන්ට් එක ඔයාලා හැමෝම අඳුරනවා ඇති. ඒක අපි හැමෝම දන්න එකක්. මොකද්ද? කියාගෙන බලන්න. මෙන්න බලන්න මම මල් වැලකින් ලස්සන ඩිසයින් එකක් දාලා ගියක් හදලා මල් වැල යවලා තියෙනවා යාළුවනේ. ඒක ඇතුලේ පුටුසැටියක් දාලා තියෙනවා වාඩි වෙන්න. ලස්සනයිද කියලා කියන්නකෝ යාළුවනේ. මට නම් ඒකේ අමුතුම ලස්සනක් පේනවා. ඔයාලගේ ගෙවත්තේ මේ වගේ ප්ලාන්ට් එකක් හදලා බලන්නකෝ. මට නම් ඒක හරිම ලස්සනට පේනවා. ඒක වටේට මම අටපෙතිය ටිකක් හිටව ගත්තා අලුතෙන්. තාම මල් නම් නැහැ. මල් ළඟදිම පිපේ මෙන්න පොහොට්ටුවකුත් ඇවිල්ලා. මල් පොහොට්ටුවකුත් තියෙනවා දැන් නම්. ඉතින් ඔහොම යනකොට පුංචි පොකුණකුත් තියෙනවා. ඒකේ ඉන්නවා මාළුවෙක්. එයා හරි කැමති කංකුම් කන්න. මේ බලන්න යාළුවනේ. අද නම් කංකුම් ටිකක් කඩලා ගෙනත් දැම්ම එයාට කන්න.
අවුව දවස්වලට ඉතින් හරිම නිසා උන්න පැලයකුත් මම හිටවලා තියෙන එකක් දැන් ලොකු වෙලා තියෙන මේ එකක් දැන් හරිම ලොකුයි. ඉතින් ටිකක් කපන්නත් ඕනේ. ඉතින් යාළුවනේ වත්තට තව පුංචි දෙයක් හරි එකතු කරගත්තාම ආයෙත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. මගේ වත්ත ලස්සනයිද කැතයිද කියලා ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යමු යාළුවනේ. බයි එහෙනම් අදට ගිහින් එන්නම්.